මතක් කරලා බලන්න. දෙවියන් වහන්සේගෙන් ඔබ ඉල්ලලා හම්බෙච්ච නැති දේවල් මොනවද? දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා හම්බෙන්නේ නැතිකොට ඔබේ යටිසිත කියනවා මට යාඥා කරන්න හිතෙන්නේ නැහැ කියලා. මට පල්ලි යන්න හිතෙන්නේ නැහැ. මං කොච්චරනම් දන ගැහුවද මොර ගැහුවද ඉටිපන්දම් පත්තු කරාද නොයිනා කරාද. හැබැයි මේ දෙවියන් වහන්සේ මගේ දුකට සංවේදී වුණේ නැහැ. ඔබට ඒ වරප්‍රසාදේ ලැබෙනකොට ඔබේ ජීවිතේ විනාශ වෙනවා නම් උන්වහන්සේ ඒක දීලා නැහැ. ඒ නිසා නොදුන්න දෙවියන් වහන්සේට ස්තුතියි කියලා කියන්නේ. එහෙනම් මැරෙන්න නැතුව තියාගන්න උන්වහන්සේ සමහර වෙලාවට අපිට ඉල්ලපු දේවල් දෙන්න නැතුව තියාගෙන ඉන්නවා. මැරෙන්න නැතුව තියාගන්න. එම් සම්නහන්සේට කියන ස්වාමී මදිපාඩු අඩුපාඩුකම් ජීවිතේ තියෙනවා. ඔබ වහන්සේ ඒ අඩුලුහුඩුකම් අද පියවලා සනසීමක් දෙන්න. පසස මිසමිදේ මාගේ දිවියේ මාගත් හැම සුසුමක් ගානේ